हेයි කතන්දරලෝලීන් දක්ෂතාවයට කෑදරකම අභිබවා යාහෙක්කේ කෙසේදයි කවදා හෝ කල්පනා කර තිබේද? කෘෂ්ණදේවරාය රජුගේ සහ ඔහුගේ තියුණු බුද්ධියක් ඇති ඇමති තෙනලි රාමන්ගේ පුරාවෘත්ත රාජසභාවෙන් කතාවකට සූදානම් වන්න. තෙනලි රාමන්ගේ මොනතරම් විශිෂ්ට උපක්‍රමයක්ද නේද? එය පෙන්වන්නේ ඔබට සැමවිටම පොතක් හෝ බලලෙකු එහි කවරෙන් විනිශ්චය කළ නොහැකි බවයි. ඔබ මෙම බුද්ධිය සහ ප්‍රඥාවේ කතාවට ආදරය කළේ නම් මෙම වීඩියෝවට ලයික් කිරීමට, තවත් විස්මිත කතා සඳහා අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කිරීමට සහ පහත අදහස් දැක්වීමේදී අපට කියන්න ඔබ කවදා හෝ අසා ඇති දක්ෂතම උපක්‍රමය කුමක්ද? අපගේ ඊළඟ වික්‍රමයේ අතපසු නොකරන්න. එම දැනුම් දීමේ සින්නෝ ඔබන්න. දිනක් කෘෂ්ණදේවරේ රජු අගනුවර වර්ධනය වන මීගෙටලුවක් විසඳීමට තීරණය කළේය. ඔහු නිවේදනය කළේ රාජධානියේ සෑම නිවසකටම මියන් දඩයම් කිරීම සඳහා එක් බලලෙකු ලබා දෙන බවයි. බලලුන් හොඳින් රකබලා ගැනීම සහ කුසගින්නේ නොසිටින බව සහතික කිරීම සඳහා ඔහු සෑම නිවසකටම ඔවුන්ගේ බලලාට කිරිසැපයීම සඳහා නිරෝගී එළදෙනක්ද ලබා දුන්නේය. රජුගේ ඇමතිවරුන් හැර අනෙකුත් සියලුම ජනතාව කෘතඥ වූහ. ඔවුන් කෑදර විය. ඔවුන් සිතුවේ අපි පූසකුට සම්පූර්ණ එළකිරි නාස්ති කරන්නේ ඇයි? අපි අපේ පවුල් සඳහා කිරි තබාගෙන බලලාට තනිවම මියන් දඩයම් කිරිවට ඉඩ දෙමු. සිදුවන්නේ කුමක්දයි තෙනාලි රාමන් දුටුවේය. අවසානයේ රජු බලලුන් පරීක්ෂා කිරීමට පැමිණෙන බව ඔහු දැන සිටියේය. ඔහුද සිතුවේ, මමත් ඒ කිරි මගේ පවුලට තබා ගැනීමට කැමති. නමුත් මම අසු නොවිය යුතුයි. ඉතින් තෙනාලි දක්ෂ සහ තරමක් කුරිරු සැලැස්මක් සකස් කළේය. එදිනා සවස තෙනාලි ඔහුගේ නව එළදෙනට කිරි දුන්නේය. ඔහු කිරිබඳනක් ගෙන එය උණුසුම් වහා වාෂ්ප වනතෙක් තම්බා ගත්තේය. ඉන්පසු ඔහු තම අලුත් බලලා ඉදිරිපට බඳුනට බිය. තම පළමු ආහාර වේල සඳහා ආශාවෙන් සිටි බලලා බඳුනට දිව ගොස් විශාල උගරක් ගත්තේය. මාරයා පූසා වේදනාවෙන් කෑගසුවා. එය මුඛය සහ දිව දරුණු ලෙස පුලුස්සා දමිය. ඒ බඳුනෙන් පසුපසට පැන බුරුල් කරමින් බියෙන් කෙළවරට දිව ගියේය. එදිනා සිට තෙනාලිගේ බලලාට කිරිවලට ගැඹුරු බයක් ඇතිවිය. තෙනාලි කිරිබඳුනක් ගෙන එන සෑම දිනයකම එය සිතල වුවාද බලලා සුදු දියරය දැක්ක වේදනාව මතක තබාගෙන සැඟවීමට පලායයි. හොඳයි, ඔබට ඒ අවශ්‍ය නැතිනම් යනුවෙන් තෙනාලි උරහිය අකුලා ගත්තහා ඔහුගේ පවුලේ අය සතුටින් සෑම දිනකම නැවුස කිරි පානය කළේය. මාසයකට පසු කෘෂ්ණදේවරේ රජු තම පරීක්ෂණය නිවේදනය කළේය. ඔබේ සියලුම බලලුන් රාජකීය සභාවට ගෙන එන්න ඔහු අනන් කළේය. මගේ සැලැස්ම කොතරම් හොඳින් ක්‍රියාත්මක වී ඇද්දයි මට බලන්න ඕනේ. කෑදර ඇමතිවරු සියල්ලෝම තම බලලුන් අල්ලාගෙන බියෙන් පැමිණිය. ඔවුන් කිරි සොරකම් කළ නිසා ඔවුන්ගේ බලලුන් සියල්ලෝම කෙට්ටු, දුර්වල සහ කුසගින්නෙන් අනුකම්පා සහගත ලෙස මුමුණමින් සිටිය. ඉතින් තෙනාලි රාමන් පැමිණිය. ඔහුගේ බල්ලාද කෙට්ටු විය. ඒ කිරි බොන්නේ නැති නිසා. නමුත් මියන් අල්ලා ගැනීමෙන් නූ නිරෝගී බවත් පෙනෙන සිටියේය. රජතුමා දුක්බර කෙට්ටු බලලුන් දෙස බලා සැක පහල කළේය. ඔබලා සියල්ලම මේ පුංචි සතුන් කුසගින්නේ තබා ඇත. ඔහු තම ඇමතිවරුන්ට කෑ ගැසුවේය. ඔබ මගේ කිරි සොරකම් කළා. නෑ රජතුමනි, ඇමතිවරු කෑ ගැසුවේය. අපි දිවුරනවා. අපි ඔවුන්ට සෑම දිනකම කිරි දෙනවා. ඒ වුන් අසනීපයි. ඒ ගැන අපි බලමු. රජු කෑ ගැසුවේය. මොරකරුවන්නේ සෑම බලලේකුටම කිරිභාජන් ගෙනෙන්න. ආරක්ෂකයන් උසවි බිමේ නැමුසු සිසිල් කිරිභාජන් 12ක් තිබුවා. ක්ෂණිකව ඇමතිවරුන්ගේ කුසගින්නේ පසුවන සියලුම බලලුන් තම බය අමතක කර කෑදරෙන් කිරිලැවකමින් භාජනවලට දිව ගියේය. සති කිහිපයකින් ඔවුන් එළමැතියෙකු නොගොනවි බව පැහැදිලි විය. සියල්ල යනුවෙන් එකක් හැර තනි බලලා. තෙනාලි රාමන්ගේ බලලා බඳුනේ තිබූ සුදු දීයරයට දෙක එක් බැල්මක් හෙළ බියෙන් කෑගහක් වෙවිලීම තෙනාලිගේ කකුල් පිටිපසට සැඟවීමට දිව ගියේ. රජතුමා පුදුම විය. ඔහු තෙනාලිගේ බලලා දෙසද පසුව උන්මානමින් බොන අනෙකුත් සියලුම බලලුන් දෙසද බැලුවේය. ඔහු තෙනාලි දෙස හැරුවේය. ඔහුගේ මුහුණ විශාල සිනාවෙන් පිරී තිබුණේය. තෙනාලි රාමන්, ඔබ මෙහි ඉන්න එකම අවංශික මිනිසයා. මේ බලන්න, ඔබේ බලලා හොඳින් පෝෂණය වෙලා තියෙනවා. කිරි දෙට්ටීමට යට එපා විය. ඔබ පැහැදිලිවම යට වහුගොන කිරි දීලා තියෙන නිසා ඒ එපා වෙලා තියෙනවා. ඉන්පසු ඔහු අනිකුත් ඇමතිවරුන් දෙස හැරුවිය. බොරුකාරයන්නේ, ඔබ සෑම ඔබගේ කෑදරකමට දඩයක් ගෙවන්න ඕනි. තෙනාලි හිසානම විමිද. තම සිනාව සංගවා ගනිමිද තම අවංකකමයට තමන්ගේ තෑග ගත්තාය.